යාළුවනේ ඔයාලට කොහමද? මම අද ඔයාලා දන්න අපේ පැත්තේ තියෙන තවත් ලස්සන පන්සලක් බලන්න ඔයාලා මම අද එක්ක යන්නේ. මේ තමයි මම අර කියපු ලස්සන පන්සල. ඒකේ නම තමයි අම්බුගලේදී දන්තපාය රජමහා විහාරය. ඔයාලත් යම් මාත් එක්ක බලන්න. සෞඛලෙස් නැසු සනරාමරලෝ තුරුදලදා දෙව්හර සරමැද වැඩහිඳමින් බුදුරැස් විහිදා පෑපෙල හරහද සිතුවම් මහබෙහෙරදිලෙයි පින් සිතුවිලි නිසැකවදල්වා අම්බුලුගල දන්තපාය රජමහාවිහාරේ අන්න බලන් යලි විවිධී බුදුරැස් 1412 සිට 1462 කාලය තුලද 6 වන පරාක්‍රම බාහු රජතුමා විසින් අම්බුලුගල දන්තපාය ටැම්පිටි විහාරය කරවන ලදී. යාළුවනේ ජනප්‍රවාදයේ ඉන විදිහට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ වම්දලදා වහන්සේ තැන්පත් කිරීමට 6 වන පරාක්‍රම බාහු රජතුමා විසින් මෙම මාලිගාව තනවන ලදී. පින්සාර සිතින් ඉදි කරලෝ බැති මල් පුබුදා යාළුවනේ මේ ගුණ කියනවා තව ලස්සනව ඔයාලට පෙන්වන්න. මාත් එක්ක එන්න. සමසිතුවිලි පහදා රන්රුවට දිලෙන ගැටි පුදුමයි බුදුරැස් විහිදා අම්බුලුගල දන්තපාය රජමහාවිහාරේ අසිරිය දෙක යාළුවනේ මේ ඔක්කොම රූප හදලා දෙන වැඩි වෙනවා. සැම අදමිටු ගති මිස දුටුකම් සැබවින් පරදා පෙරනෙල්ලිගලින් පූරගලින් සසුරන බුබුදා අද දන්තපාය මහවිහාරත් දික සිත කළදා මහ පුදුමයකින් බදාහිලි විසුකම් උවිදා යාළුවනේ අපි ධාතු මන්ත්‍රේ වෙන්න යමු. දන්තපාය රජමහාවිහාරේ අසිරිය දෙක නමදින් අපි සිතුවිලි පෑදේ අම්බුලුගල දන්තපාය රජමහාවිහාරේ අසිරිය දෙක නමදින් අපි සිතුවිලි පෑදේ අම්බුලුගල දන්තපාය යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් ලස්සන වීඩියෝ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.